ආයුබෝවන්. සීගිරිය ගැන අපි කතා කරපු වීඩියෝවෙන් පස්සේ අද අපි සූදානම් වෙන්නේ ඊටත් වඩා පුදුම හිතෙන අපේ රටේ අභිමානය බඳු හෙළ වාරි විස්කම් ගැන සොයා බලන්න. ශ්‍රී ලංකාව කියන්නේ නිකම්ම වැව් තියෙන රටක් නෙමෙයි. වැව් ශිෂ්ටාචාරයක් තිබුණු රටක්. අහසින් වැටෙන එක දියබිඳක්වත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලා යන්නට ඉඩ නොදුන් අපේ පුරාණ රජවරුන්ගේ ඒ අසමසම තාක්ෂණය කොයි වගේද? අපි මුලින්ම බලමු මේ මහා වැව් බැම්මවල් නිර්මාණය කළේ කොහොමද කියලා. මහා වැවක වතුර පිරීලා තියෙනකොට ඒ වතුර පීඩනය කොච්චරද කියලා හිතා ගන්න පුළුවන්ද? මේ තරම් විශාල ජලකඳක් පාලනය කරමින් අවශ්‍ය ප්‍රමාණයට විතරක් කුඹුරු වලට මුදා හරින්න අපේ පැරැන්නෝ අපූර්ව උපක්‍රමයක් භාවිතා කළා. ඒ තමයි ඔබ මේ දකින බිසෝ කොටුව. මේක ලෝකයේ පැරණිතම ජල පාලන කුළුණ විදිහටයි සැලකෙන්නේ. වැව් බැම්ම ඇතුලේ නිර්මාණය කරපු මේ ගල්අගුල නවීන ඉංජිනේරුවන් පවා මවිත කරන තරම් දියුණු නිර්මාණයක්. මේ හරහා තමයි වැවේ පතුලෙන් වතුර එළියේ තියෙන ඇල මාර්ගවලට ගලාගෙන යන්නේ. බිසෝ කොටුවෙන් එළියට ආපු වතුර ඊළඟට යන්නේ මේ වගේ ඇල මාර්ග පද්ධතියකට. මේක නිකම් ඇලක් නෙමෙයි. අපේ වාරි ඉංජිනේරුවන්ගේ උච්චතම නිර්මාණයක්. උදාහරණයක් විදිහට යෝධ ඇල ගත්තොත් ඒක සැතපුම් ගණනාවක් වතුර ගෙනියන්නේ ඊටාම අඩු බෑවුමකින්. සැතපුමකට අඟලක් වගේ කුඩා බෑවුමක්. කිසිදු නවීන උපකරණයක් නැති ඒ කාලේ ඔවුන් කොහොමද මේ තරම් නිවැරදිව මට්ටම් මැනගත්තේ? ඒ ඇලවල් දිගේ වතුර ගලාගෙන ගිහින් තමයි ඈතින් පෙනෙන මහා ස්තූප අසල තියෙන ගම්බිම් අස්වද්දන්නේ. මේ මහා වාරි පද්ධතිය නිසා තමයි ශ්‍රී ලංකාව පෙරදිග ධාන්‍යාගාරය බවට පත් වුණේ. කුඹුරු සරුසාර වෙලා රට ස්වයංපෝෂිත වුණා. මේක නිකම්ම ඉංජිනේරු ශිල්පයක් නෙමෙයි. සොබාදහම එක්ක එකට වැඩ කරපු පරිසර හිතකාමී තිරසාර ක්‍රමයක්. අදටත් මේ වැව් අපේ රටේ කෘෂිකර්මයට පණ දෙනවා. සීගිරියේ ජල උද්‍යාන වගේම මේ වැව් ශිෂ්ටාචාරයත් අපේ හෙළ අභිමානයක්. අපි ඒවා ආරක්ෂා කරගන්න ඕන. ඉතින් මෙන්න මේ වගේ තවත් දේවල් ගැන විස්තර බෙදා හදාගන්න අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න.